Hi guys, good morning. අද අපි ඉන්නේ අපේ ගෙදර. දැන් අපි මේ ලෑස්ති වෙන්නේ. මගේ යාළුවෝ ටිකත් ඔක්කොම මෙහෙට ඔක්කොම නෙවෙයි ටික දෙනෙක් මෙහෙට ඇවිල්ලා ඉන්නේ. හොස්ටල් එකට යන්න බලාගෙන. ඒ කියන්නේ හැමෝම මෙහි ඉඳන් දැන් අපි ලෑස්ති වෙලා ඔක්කොම අය ලෑස්ති වෙලා අපි කෙලිම හොස්ටල් එකට යනවා. ඇත්තටම දැන් අද 24 වෙනිදා අද තමයි අපිට හොස්ටල් රෙජිස්ට්‍රේෂන් දීලා තියෙන්නේ. අපේ ඇකඩමික් ඒ කියන්නේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙම් එක පටන් ගන්නෙ දැන් 26 වෙනිදා. ඉතින් මේ දවස් දෙකේ තමයි අපිට මේ හොස්ටල් රෙජිස්ට්‍රේෂන් තියෙන්නේ. සෝ ඇත්තටම අපිත් මේ හොස්ටල් ඉන්න ෆස්ට් ටයිම්. ඒ කියන්නේ කලින් ඇප්ලයි කරා කලින් අපිට හොස්ටල් හම්බුන්නේ නැහැ. දැන් ෆස්ට් ඉයර් සෙකන්ඩ් සෙම් එකේ ඉඳන් තමයි අපිට හොස්ටල් හම්බ වෙන්නේ. දැන් අපි ඇත්තටම ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඒ කියන්නේ හොස්ටල් යන්න. ඇත්තටම අපිත් ඉතින් පොඩක් පළවෙනි වතාවෙ හින්දා පොඩක් අපිත් දන්නේ මොන වගේ වේද කියලා. ඉතින් ඔයාලත් අපිත් එක්කම ඉන්න. මොකද වෙන්නේ කියන්නේ අපිට මොන වගේ රූම් එකක්ද හම්බ වෙන්නේ, කොයි වගේද ඒ ඔක්කොම බලාගන්න. ඉතින් අපි ඉස්සරහට යමු. හරි දැන් අපි ලෑස්ති වෙලා ඉන්නේ. ඔක්කොම ලෑස්ති. දැන් අපි යන්න හදන්නේ. අපි දැන් කාලා ඔක්කොම කරලා දැන් වෙලාව 8යි 10ට කිට්ටුයි. දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. ඇත්තටම දැන් අනිත් දෙන්නා ලෑස්ති වෙලා ඉන්නේ. අපි දැන් තාඩියකින් යන්න හදන්නේ. hello කියන්නේ. hello guys දැන් අපි යන්නයි හදන්නේ. ආන්සිලා ඉස්සරහා මේ ඉන්න සසිදු මේ කල්ලාර අපිට මෙයාලා කලින් පෙන්නන්න බැරි වුණා නේ ඔයාලට. හැබැයි අපේ පළවෙනි vlog එකකින් ඔයාලා මේ දෙන්නව දැකලා ඇති. නම් දන්නේ නැතුව ඇති. Okay. මම මෙතුනේ. Oh my god! අපි මේ හොස්ටල් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ තියෙන හොස්ටල් එක ඉස්සරහා දැන් අපි අනිත් දෙන්න තාම බඩු අරගෙන එන ගමන් ඒකින්ද අපි දැන් තාඩියකින් ඇතුළට යන්න හදන්නේ. අපි දැන් රෙජිස්ට්‍රේෂන් නම් දුන්නා. තාඩියකින් මිස්ටර් කියලා ඇතුළට යන්න තියෙන්නේ. හරි ඉතින් අපි ඇතුළට ඇත්ත ඔයාලට මොන හරි කියන්නම්. හරි බලමු අපි කොහොම වේද කියලා. අපි දැන් රූම් එකේ ඇතුළට හම්බ වෙලා තියෙන්නේ. අපි දැන් රූම් එකට යන්න තියෙන්නේ. අපේ අනිත් යාළුවෝ දෙන එන්න ගමන් අපේ රූම් එකේ අංකය 214. අපි ඉන්නේ 214 වෙනි රූම් එකේ. අපි දන්නේ තාම කොහොමද කියලා පිළිගන්න උඩට ගිහලා බලන්නයි හදන්නේ. හරි අපි උඩට ගිහින් දැන් බලමු කොහොම වේද කියලා. තමයි අපිට මේ අපේ රූම් එකෙන් අපිට එළිය view එක බලන්න. කොහොම තමයි පේන්නේ. අර ඇතින් ඉන්න හංසිකාගේ අම්මා. අපේ වොෂ්රූම් මොන වගේ වේවි කියලා අපි ඒකත් ඔයාලත් එක්කම බෙදා ගන්නවා. අපේ රුහුණට එන්න ඉන්න නංගිලා මල්ලිලා ඉන්නවා. ඉතින් හැමෝටම මේක අපි හිතනවා ගොඩක් ලොකු කියන්නේ. අර කියන්නේ දෙයක් වැදගත් වෙයි කියලා. මොකද බලලා ඉතින් මේ අපි හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා මේක. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේක රුහුණ මේන් කැම්පස් එකේ නෙමෙයි අපි ෆැකල්ටි තියෙන. අපි ෆැකල්ටි තියෙන්නේ වෙනවා. අපි ටෙක්නොලොජි ෆැකල්ටි එකේ හින්දා අපේ රූම් එකේ මේ ෆැකල්ටි එකේ තියෙන වෙනම කවුරු විටියේ ගමුදාවි. ඉතින් මේකට එන්න ඉන්න නංගිලා මල්ලිලාට මේ වීඩියෝස් බලලා අපේ වීඩියෝස් බලලා ඒක ඉගෙන ගන්න පුළුවන් කියනවා. ඇත්තටම දැන් මම යන්න ඕනේ අපි හිටපු මේ මේ ඇත්තටම ගොඩක් පොඩ්ඩක් මේ අර ඉතින් ඇත්තටම මෙහෙම තමයි ඉතින් කොහොමද අපි ඉතින් මේ වගේ හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඔන්න අපේ ලස්සන ළමයින්ට බලන්ලා මෙහෙම තමයි වොෂ්රූම් තියෙන්නේ. ඇත්තටම මේ ගොඩක් අපිට බණීද දන්නේ නැහැ මේ. කියන්නේ මේවා පෙන්නනවයි කියලා. ඒ වුණාට ඇත්තටම කියන්නේ පොඩි අයිඩියා ගන්න පුළුවන් මෙහෙම තමයි. ඉතින් කැම්පස් ආවම අපි හැම දෙයකටම පුරුදු වෙන්න ඕනි.
අපිට ක්ලීනින් සර්විස් එකකින් එනවා නේද හලෝ? හින්දා අපිට අපි ඉතින් අපි වෙනට පිළිසිදු තියාගන්න උපරිම උත්සාහ කරනවා. අපි හොස්ටල් ෆෝම් එක තාම පිරෙවෙත් නෑ. ඔයාලට මේක මේ පෙන්වන්න ඕන නිසා. එතකොට අපේ රූම් එකට හුඟක් ළඟයි වොෂ්රූම් එක. නේද හංසි? කාමරේට ඉස්සරහ කාමරේ ඉන්න කට්ටිය පෙන්වන්නද? මෙන්න මේ හතර දෙනා තමයි ඉන්නේ. මේ හෙලෝ කියන්නේ. අපි ලෝකයක් කරන්නේ හරි දැන් අපේ රූම්මේට්ස්ලා දෙන්න ඇවිල්ලා ඉන්නේ. මේ පැත්තපා. ඉතින් අපි හතර දෙනාම ඉන්නවා. අපි හතර දෙනා තමයි බෝඩිමෙත් හිටියේ. බෝඩිමෙත් හිටියේ එකට. දැන් බෝඩිමට යන්නත් ඕනේ මගේ බෝඩි ටික ගන්න. අවුරුදු හතරම එකට. අවුරුදු හතරම එකට. මාස අපි කීයක්ද හිටියේ බෝඩිමේ? පහක් හය. පහක් විතර හිටියා. දැන් ඉතින් අපිට අවුරුද්දක් තියෙනවා මේක ඇතුලේ ඉන්න. බයි කිය. හලෝ අපි දැන් කන්න යන හදන්නේ. අපි මේ ලස්සන පේන හින්දා අවුවේ ඉන්නවා. අපි දැන් කාලේ ඉවරයි. ඒ කියන්නේ මේ දැන් අපි බත් කෑවා. ගෙදරින් ගෙනල්ලා අපි බත් කෑවේ. කැන්ටිමේ තියාගෙන කෑවට ගෙදරින් ගෙන අප්පත් තමයි අපි කෑවේ. දැන් ඉතින් කාලේ ඉවරයි. දැන් අපි යන්න හදන්නේ හොස්ටල් එක අස් කරගන්න. දැන් ඉතින් අස් කරන්න ඉතින් දැන් කාලා බඩ පිරලා දැන් හොස්ටල් එක අස් කරගන්න ඉතින්. අපි යමු. දැන් අපි රූම් එක අස් කරලා පොල්ලා ඔව්වනේ. මොෂයක් දාගෙන ඉන්නවා. මාර මහසි. අතරම හරි මේ මහන්සි අපිට දැන් රිද්මි ගානේ තේ හදලා තියෙන්නේ. ඌ අපේ අනිත් එක්කෙනත් එනවා. එනවා. එන්න. ඒ වතුර අරන් එන්න ගියා අපිට වතුර ගේන්න පල්ලෙහාට යන්න ඕන. අපිට පොඩි අවුලකට කියලා තියෙන මේ කියන්නේ අපේ හොස්ටල් එක අපිට හොඳයි මේ ඉන්න රූම්ස්. ඇත්තටම ඉඩ තියනවා නේද හංසි එන්න. ඉතින් එහෙනම් අපි එයා මේ ඥාන කතාවක් කරනවා. ඉතින් ඥාන කතාවක් කනවා. එහෙනම් ඉතින් අපි අලුත් vlog එකකින් එන්නම්. අපි මේක ලස්සනට හදලා අපි මේකේ room tour එකකුත් එන්නම්. bye bye. bye.